සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම ඉතින් අදත් එකතු වෙලා ඉන්නේ අපේ SML Tech YouTube channel එක. ඉතින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා කවුරුත් දන්න මේ දවස්වල මෙන්න මේ ට්‍රෙන්ඩින් ෆොටෝ එක හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු මේ කතා කරන්න කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක කලින් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. ඔයා වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් ට්‍රෙන්ඩින් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට ආ වීඩියෝ එකක් දාපු ගමන් මේ වගේ ඔයාලගේ ළඟටම ගන්න පුළුවන් notification එකක් මාර්ගයෙන්. එහෙනම් අපි බලමු මේ ෆොටෝ එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ ෆොටෝ එක හදන්නේ මෙන්න මේ Gemini කියන වෙබ්සයිට් එකෙන් හරි Gemini app එකකින් හරි. ඉතින් Gemini app එක භාවිත කරන්න පුළුවන් වෙබ්සයිට් එක භාවිත කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෆෝන් එකේ නැවිගේෂන් බාර ගන්න නැති නිසා මේ දකුණු පැත්තෙන් හරි වම් පැත්තෙන් හරි ඇඟිල්ල තියාගෙන උඩට ඇද්දට පස්සේ Gemini search bar එක open වෙනවා. එහෙම නැත්නම් ඔය ෆෝන් එකේ බටන් එක මැද බාගෙන ඉන්න නැවිගේෂන් බාර් එකේ එයාගේ නැවිගේෂන් බාර් එක තියෙනවා. ඉතින් මගේ දැන් නැවිගේෂන් බාර් එක නැති නිසා මම මේ විදිහට දකුණු පැත්තෙන් කෙළවරේ ඉඳන් ෆෝන් එක උඩට මෙහෙම ඇදගෙන ගියා ඇඟිල්ලෙන් ඊට පස්සේ මේ විදිහට Gemini search bar එක open වුණා. ඉතින් මේක මේ විදිහට උඩට ඇදලා open කරගන්න රීල් කෑල්ලක් පේනවා තියට සුදු පාට ඒ විදිහට මේක උඩට ඇදලා open කරගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ එහෙම බැරි නම් එයා යන්න Google එකට ගිහින් Google Chrome එකට ගිහිල්ලා Gemini වෙබ්සයිට් එක ඕපන් කරගන්න නැත්නම් ඔයාලට පුළුවන් Gemini app එකෙන් හදන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේන යටම තියෙන ප්ලස් මාක් එකක් අන්න ඒ ප්ලස් මාක් උඩ එකපාරට ටච් කරගන්න. ඒක ටච් කරලා ඊට පස්සේ මෙතන ගැලරි එක තියෙනවා. ගැලරි එක කියන එක දුන්නට පස්සේ ඔන්න ගැලරි එක ඕපන් එතකොට ඔයාගේ මූණ පේන පැහැදිලි ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න මෙතනට. ඉතින් මම මේ වෙලාවේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න නැතුව තමයි මේක හදන්නේ. ඉතින් අර ඔන්න ඔය ෆොටෝ එක දාගන්න හදන නිසා ඉතින් විදිහට ගැලරි එක දීලා ඔයාගේ ෆොටෝ එක මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේකට ප්‍රොම්ප්ට් එකක් ඕන වෙනවා. ඉතින් ඔයා විදිහට සර්ච් බාර් එකට උඩ ටච් කරලා ඔයාලට ඕපන් කරගන්න. ඉතින් මේකට ප්‍රොම්ප්ට් එකක් ඕන වෙනවා. ඒ ප්‍රොම්ප්ට් එක මම පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියන්නම්. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයා එතනින් කොපි කරගෙන ඇවිල්ලා මෙතන පේස්ට් කරගන්න. ඉතින් මෙන්න මේකෙන් තමයි අපි හදන්න යන්නේ මේක. ඉතින් ඔයා ෆොටෝ එකයි මේ ප්‍රොම්ප්ට් එක මෙතන දුන්නා නම් ඔයාට තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන send button එක උඩ ටච් කරගන්න මේක මෙතනට දාගත්තා නම් පේස්ට් කරගත්තා නම් මේ ප්‍රොම්ප්ට් එක. ඉතින් මේ send button එක උඩ ටච් කරගත්තට පස්සේ යාළුවනේ මෙසේජ් එක දැන් send වෙලා තියෙන දැන් හරි පේනවා මෙන්න මෙතන අපේ ෆොටෝ එක ජෙනරේට් වෙනවා කියලා පෙන්නනවා. ඉතින් අපි බලමු මේ ෆොටෝ එක ජෙනරේට් වුණාට පස්සේ. ඉතින් වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ Gemini හරහා ෆොටෝ එකක් නිර්මාණය කරගන්න. ඉතින් chat GPT වලින් ටික වෙලාවක් යනවා ෆොටෝ එක ජෙනරේට් වෙන්න. ඉතින් මේක තප්පර ගානක් ඇතුළේ විනාඩියක් යන්නේ නැතුව ෆොටෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. අර බලන්න මගේ ෆොටෝ එක දැන් ජෙනරේට් වෙලා මෙන්න මේ විදිහට පෙන්නුවා. ඉතින් මම මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් කරේ නැති නිසා Gemini හරහා අපිට හදලා දුන්න රූපයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාගේ ෆොටෝ එක දාගත්තම ඔයාගේ මූණ මෙතනට වැටෙනවා ඉතින්. ඉතින් මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඉතින් මම කියලා දෙන්නම්. ඒ ඉතින් මේ යටම තියෙන save icon එකක්. මම මේක කියලා දෙන්නේ ඩයරි එකට save කරගන්න හැටි. ඉතින් මෙන්න මේ යටම පේනවා ඉතින් save icon එකක් තියෙනවා. අන්නේ save icon එකට එකපාරට ටච් කරගන්න. මේ විදිහට ටච් කරගත්තාම ගැලරි එකට ෆොටෝ එක save කරගන්න පුළුවන්. මම ටච් කරලා පෙන්නුවා. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් ටික වෙලාවකින් යටින් වැටෙනවා මේක save වෙලා කියලා අපි ගැලරි එකට. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම තමයි මේ දවස්වල ට්‍රෙන්ඩින්ම ෆොටෝ එකත් හදන්නේ. ඉතින් අපි එහෙනම් මේ ෆොටෝ එකත් හැදුවා. ඉතින් ඊට කලින් ට්‍රෙන්ඩින් ෆොටෝ මම හදන වීඩියෝ දාලා තියෙනවා. එයාට ඒවත් බලා ගන්න පුළුවන්. අපේ channel එකට ගියාට පස්සේ ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ආයෙ මතක් කරන්න subscribe කරන්න bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දාන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ට්‍රෙන්ඩින් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.